පාට කුරුල්ලෝ කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ නිම්නාවිට ඇහැට කඳුළු පිරෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මුලින්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා, ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඉතින් නිම්නාවි දැනගන්නවා කෙවින්ගේ බිස්නස් එක බොහොම සාර්ථක වුණු බව. ඒ වගේම හදපු කාර් එක බොහොම ලොකු ගාණකට අලෙවි කරපු බවත්. ඉතින් ඇත්තටම නිම්නාවි ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මුලින්ම නිම්නාවිට කියනවා අලුතෙන් ෆෝන් එකක් අරගත්තා. ඒකෙන් ඔයාටම තමයි මුලින්ම කතා කරේ කියලා. ඇත්තටම ඒක ගැන ඇහුවට පස්සේ නිම්නාවිගේ හැට කඳුලක් එනවා. මොකද ඒ තරම්ම නිම්නාවිව වටිනවද කියලා. ඉතින් ඒ වගේම නිම්නාවිට කියනවා කෙවින් එයාගේ ගෙදර ගිහිල්ලා එන්න ඕන කියලා. මොකද ගොඩක් දවස්ම හිටියේ නිම්නාවිගේ ගෙදරනේ. ඇත්තටම දැන් ගෙදර ගිහිල්ලා එන්නත් ඕන කියලා කියන්නේ කෙවින්ට කරගන්න වැඩ ගොඩක් තියෙන හින්දා. ඉතින් කොහොම වුණත් නිම්නාවිට පොරොන්දු වෙනවා දවස් 2-3කින් ඉක්මනින්ම නිම්නාවිව බලන්න එනවා කියලා. ඉතින් දැන් ෆෝන් එක තියෙන නිසා නිතරම කතා කරන්නත් පුළුවන් නේ කියලා. ඇත්තටම නිම්නාවි බොහොම සතුටින් ඉන්නේ කෙවින් කියන මේ අලුත්ම ආරංචිය සම්බන්ධයෙන්. මොකද වාහනේ ගැන ලොකු බලාපොරොත්තුවක් කෙවින්ට වගේම නිම්නාවිටත් තිබුණා. ඉතින් ඒ වගේම නිම්නාවි බොහොම සතුටින් හිටියේ ඒක ලොකු ගාණකට විකුණන්න පුළුවන් වුණොතින් මෙයාලගේ බිස්නස් එක එයා හිතුවා විදියටම කරගෙන යන්න පුළුවන් කියලා. ඉතින් නිම්නාවි ඇත්තටම ඒ වෙලාවේ සුබ පතනවා අනිවාර්යෙන්ම ඉදිරි වැඩ කටයුතු ටිකත් බොහොම සාර්ථකව ලස්සනට කරගන්න කියලා. ඉතින් ඇත්තටම නිම්නාවිට දැන් නම් ඇත්ත කියන්න කාලේ හරියටම හරි. නමුත් කෙවින් ඒ ගැන තවත් පාරක් හිතනවා. මොකද දැම්ම කියලා ප්‍රශ්න ඇති කරගන්න හොඳ නැහැ. මොකද මේ හැමදේම විසඳිලා පුංචි අඩියක් ඉදිරියට තිබ්බ ගමන්ම කිසි දෙයක් අවුල් කරගන්න හොඳ නැති හින්දා එයා නිහඬව ඉන්නවා. අනිවාර්යෙන්ම කෙවින්ගේ තාත්තම තමයි නිම්නාවිලාට මේ පණිවිඩේ අනිවාර්යෙන්ම කියන්නේ. අවසාන මොහොතේදී අවසාන කොටසේදී දැනගන්න පුළුවන් වේවි මේ ඉන්නේ කෙවින් කියලා. ඉතින් ඒ විදියට තමයි විසඳෙන්න තියෙන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක්.